සදී ලොක්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු බටර් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කිරි මේස හැඳි දෙකක් දිය කරලා ගන්නවා. පිටි කිරි ගන්නත් පුළුවන්. නැත්නම් ප්‍රෙස් මිල්ක් ගන්නත් පුළුවන්. ඊළඟට මම ගත්තේ මාගරින් ග්‍රෑම් 125ක් ගත්තා. බිත්තර කිරලා ගත්තා ග්‍රෑම් 125ක් වෙනම කඩලා ගත්තේ. ඊට පස්සේ සීනි ගත්තා. සීනි කැට තියෙනවා නම් අපි බ්ලෙන්ඩර් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 125ක් ගත්තා. ඊට පස්සේ බේකින් පවුඩර් මේස හැන්දක් ගත්තා. අපි මේ ටික අරගෙන බලමු රස බටර් කේක් එක හදන්නේ කොහොමද කියලා. පාන් පිටි ටික අරගෙන ඒකට බේකින් සෝඩා මේස හැන්දක් දාලා අපි ඒක 3 සැරයක් හොඳට හලා ගන්න. විශේෂයෙන්ම කැට නැති වෙන්න 3 සැරයක් විතර හල්ලා අපි මේ පත්තරයක් ගන්න නැතුව ඒකට ගන්නවා අර මේ ඒ කියන්නේ සුදු කොලයක් හරි නැත්නම් ඔයිල් පේපරයක් ගන්න. ඊළඟට අපි මම ගත්තේ මාගරින් ටික බෝල් එකක් අරගෙන ඒකට දා ගන්නවා. ඊට පස්සු ඒකට සීනි ටිකත් මිශ්‍ර කරනවා. ඒ කියන්නේ ඕනනම් අපිට බටර් ටික මේ බීට් කරලා සීනි එකතු කරන්නත් පුළුවන්. නැත්නම් සීනි මාගරින් දෙකම එකට එකතු කරලා බීට් කරන්න පුළුවන්. මේ විදිහට විනාඩි 2-3ක් හොඳට මිශ්‍ර වෙන්න බීට් කරගන්නවා. ඒ කියන්නේ සීනි කැට දිය වෙනකන් හොඳටම දිය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සීනි බටර් හොඳට කවලම් වෙනකන් දිය කරගන්නවා. ඊට පස්සේ අපි වටේ තියෙන ටික හොඳට ස්පැචුලා එකකින් මේ කරලා ගන්නවා. ඊළඟට අපි අර සීනි බටර් මිශ්‍ර වුණාට පස්සේ බිත්තර එක මිශ්‍ර දාලා හොඳට බීටරේ වේගය ටිකක් වැඩි කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟ බිත්තරත් දානවා. බිත්තර වෙනම එකින් එක දාලා හොඳට බීට් කරගන්න ඕන. බිත්තර දාලා බීට් වෙන තරමටම තමයි කේක් එක හොඳට ස්පොන්ජ් වෙලා එන්නේ. මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මට මුලින් කියන්න බැරුණා වැනිලා ගන්නවා කියලා. දැන් බිත්තරත් දැම්මට පස්සේ අපි වැනිලා තේ හැන්දකුත් එකතු කරනවා. වැනිලා තේ හැන්දත් එකතු කරන්නේ අර බිත්තර වල පිළිගඳ යන්න. මේ කරලා හොඳට ආයෙම බීට් කරගන්නවා. ඊළඟට අපි පාන් පිටි හල්ලානේ අපි ඒ කියන්නේ වෙන මායින් කරලානේ තිබ්බේ. ඒ ටික මේ මිශ්‍ර කරගන්නවා මේ මිශ්‍රණයට. එක සැරේ ඔක්කොම දාන්නේ නැහැ. ටිකයි දාන්නේ. ඊට පස්සේ ස්පැචුලා එකෙන් හොඳට කවලම් කරනවා එක පැත්තට. ඊට පස්සේ ඉතිරි පිටි ටිකත් එකතු කරනවා. පිටි ටික මිශ්‍ර කරද්දී අපි කිරි අපි මේ කරගත්තනේ ඒ කිරි වලින් ප්‍රමාණයක් එකතු කරලා හොඳට පිටි ටික කවලම් කරගන්නවා. කියන්නේ කිරි වැඩි වෙන්න දෙන්න එපා. පිටි එක මේ දියාරු වෙන්නේ නැති වෙන්න කිරි මේස හැන්දක් හෝ දෙකක් එකතු කරලා හොඳට පිටි ටික මිශ්‍ර කරගන්නවා. කරලා හොඳට කවලම් වුණාට පස්සේ දැන් අපි කලින් ට්‍රේ එක හදාගෙන තිබ්බේ ඔයිල් පේපර් දාලා. ඒ කියන්නේ බටර් ටිකක් දාලා ඔයිල් ගාලා හොඳට ඔයිල් පේපර් දාලා මේ අපි කලින්ම මේ හදාගෙන තිබ්බේ. දැන් ඒකට අපි කේක් ටික දාලා දෙතුන් සැරයක් හොඳට මේ අර ඇතුලේ තියෙන වායු බිබුළු පිට වෙන්න හොඳට මේ වටේට ටච් කරනවා. කරලා දැන් අපි මේ විදියට කේක් පිටි මිශ්‍රණය දාගෙන තියෙන්නේ. ඊළඟට අපි කලින්ම oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10-20ක් ප්‍රීහීට් කරා. ඒක 180 හෝ 170 තමන්ගේ oven එකේ හැටියට තමයි මගේ oven එක 180ට විනාඩි 20ක් ප්‍රීහීට් කරලා තිබ්බේ. ඊට පස්සේ අපි මේ කේක් එක දාගෙන විනාඩි 20ක් ප්‍රීහීට් කරලා oven එක විනාඩි 40ක් කේක් එක බේක් වෙන්න දැම්මා. දාලා ඉවරලා අපි බලමු ඊළඟට කේක් එක කොහොමද ඇදලා එන්නේ කියලා. දැන් කේක් එක බේක් වෙලා තියෙනවා. මම ගත්ත oven එකෙන් එළියට මේ ටූත් පික් එකක් අරගෙන කේක් එකට ඇතුළට දාලා බලනවා කොහොමද මේ කේක් එක බේක් වෙලාද කියලා. මේ කේක් එක හොඳටම බේක් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මම වැඩිපුරම බේක් කරලා ගත්තා. ඒකයි පොඩ්ඩක් උඩින් පැහැ වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඒ ගණපු කේක් එක මම දැන් කූලින් ට්‍රැක් එකක් අරගෙන නිවෙන්න අනිත් පැත්තට දාලා තියෙන්නේ. දැන් යටි පැත්තත් මම හරවලා ඔයාලට පෙන්නලා තියෙනවා. ඒකත් හොඳට බේක් වෙලා තියෙනවා. බලමු දැන් මෙන්න අපේ රස බටර් කේක් එක කොහොමද කියලා. මේ බටර් කේක් හදන ක්‍රම කිහිපයක් තියෙනවා. මේ එක විදියකට තමයි හැදුවේ. ඔන්න දැන් මම මේ බටර් කේක් එක කෑලි කපලා ඔයාලට පෙන්නලා තියෙනවා. මේ පේනවනේ හොඳට සොෆ්ට් එකට රස පාටන මේ කේක් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලත් මෙහෙම හදලා බලන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම දන්න විදියට ඔයාලට උත්තර දෙන්නම්. මේ විදියට කොහොමද රස බටර් කේක් එකක් හදන්නේ කියලා ඔයාලා
හදලා බලන්න.